ඩෙන්මාර්ක් වල ඕහුස් නගරයට ඉතාමත් ළඟින් තියෙන සම්ප්‍රදායන් ගොඩක් බැහැර වුණ මෝස්ගාඩ් මියසියම් එක බලන්න යන්න තමයි අපි මේ හදන්නේ. මම විතරක් නෙවෙයි අපිත් එක්ක මේ දුවන පනින පොඩ්ඩු ටිකත් හරි සන්තෝෂයෙන් මේ ගමනට එකතු වුණා. එහෙනම් අපි යමු මිනිසාගේ ආරම්භයේ ඉඳලා වයිකින් යුගය වෙනකම් යුරෝප් වල මොකද වුනේ කියලා බලන්න. මියසියම් එකට ඇතුල් වෙන ඕනෑම කෙනෙක්ගේ ඉස්සෙල්ලාම හැයොමු වෙන්නේ මේ පඩිපෙළ දිගේ පහළට තියෙන ජීවමාන ප්‍රතිමාවලට. ඊට පස්සේ තියෙන්නේ පුරාතන මානවයාගේ ඉඳලා එයාලගේ පරිණාමය පෙන්වන හිස් කබල් එකතුවක්. මේ මියසියම් එකේ විශේෂම දේ වෙන්නේ ඉතාමත් සියුම් විදිහට සහ දක්ෂ විදිහට කැණීම් වලින් හොයාගත්ත මේ සියලුම දේවල් නිරීක්ෂකයාට පෙන්වන්න දරන ඉදිරිපත් කරන්න දරන උත්සාහයට. මේ හිස් කබල් උනත් එක පැත්තකින් බලද්දී කැණීම් වලින් හොයාගත්ත හිස් කබලත් අනිත් පැත්තෙන් බලනකොට ඒ හිස් කබල මනුෂ්‍ය ශරීරයට සම්බන්ධ වුණාම කොහොමද පෙනෙන්නේ කියලාත් ඉදිරිපත් කරනවා. මේ තියෙන්නේ පුරාතන යුගයේ අවුරුදු 3500කටත් වඩා පරණ මමීකරණය වුණු සිරුරු තුනක්. මෙයාලගේ ඇඳුම්, නියපොතු, කෙස් පවා බලා ගන්න පුළුවන් විදියට සංරක්ෂණය වෙලායි තියෙන්නේ. We will sail to Norway, Kaupa. It will be my first real trip on our merchant ship. But Mother thinks I'm too little, and she'll not allow it. Father says that Kaupang isn't that dangerous, and that he makes the decisions. Child when I was sailed to Denmark. Harold was an old man with blue teeth. I became his second wife, and I am now a young adult woman. My trusted handmaiden and I will lead you into the world of a queen. That was worthy of a civilized nation led by a baptized king. තවත් ආශ්වාදජනක දෙයක් තමයි මේ හදපු කවුළු ඇතුළෙන් ඒ යුගවල ආර්ථිකය, ආහාරපාන, ජීවිතය ගත වුණේ කොහොමද කියලා බලන්න පුළුවන් එක. වයිකින් යුගයේ බෝට්ටුවක් පදින්න පුළුවන් ඇක්ටිවිටි එකක් මේ අත්දැකීම් වලටම එකතු කරන්න මේ මොස්ගාඩ් මියසියම් එකේ සංවිධායක මණ්ඩලය අමතක කරලා නැහැ. මේ එහා පැත්තේ තියෙන මේ නෙමෙයි. The wheel of life. From birth to death, the wheel of life turns. The child climbs upwards in search of good fortune, and the adult reigns supreme, and the old-timer plummets down to earth. මේ වීඩියෝ එකේ මට පෙන්වන්න පුළුවන් වුණේ මොස්ගාඩ් මියසියම් එකේ 5% විතරයි. ඒ තරමටම දේවල් තියෙනවා බලලා ඉගෙන ගන්න. ඒ දේවල් තව හොයන්න ඉගෙන ගන්න මේ වීඩියෝ එකේ ඉන්ස්පිරේෂන් එකක් වුණා නම් මට ඒ ඇති.